මම ආසයි ඔබ වහන්සේගෙන් ඍජු ප්‍රශ්නයක් අහන්න. ඔබ වහන්සේ ඉන්නේ සංස්කෘතියට අත නොතබනු කියන තැනද? ඇත්තටම මේ සංස්කෘතිය කියන එකේදී මට තියෙන ඊට වඩා වෙනස් අදහසක්. මොකද හේතුව මේ දැන් ගත්තොත් එහෙම මිනී මරණ අයටත් සංස්කෘතියක් තියෙනවා. අපරාධ සංස්කෘතිය කියලා කියනවනේ. ඒ වගේම තමයි ආගමික වශයෙන් ඒකේ දැන් අපි ගත්තොත් එහෙම බෞද්ධයන්ටත් ඒ බෞද්ධය ඇතුළෙත් විවිධ සංස්කෘතික තත්ත්වයන් තියෙනවා. ඒ නිසා බුදුදහම හරි ලස්සන තැනකින් මේක निराකරණය කරනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නා චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති. අලුතෙන් හිතන්නේ නැති එක්කෙනා දියුණුවකට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගතානුගතිකව මේ ගමන ගිහිල්ලා හරියන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඔව්. ඕකට බුදුහාමුදුරුවෝ උපමාවක් හැටියට දීලා තියෙනවා අන්ධ වේණු උපමාව. අන්ධ වේණු උපමාව කියලා කියන්නේ එක්තරා දැස් නොපෙනෙන පුද්ගලෙක් ඉදිරියෙන් යනවා. එයාගේ කනවැල අල්ලගෙන එයා අල්ලගෙන ඉන්නවා තව එක්කෙනෙක් කනවැල මෙහෙම පොලිමට යනවා. කවුරුත් එකපාස් එක්කෙනා යනවා. ඉස්සරහ යන කෙනා දන්නෙත් නැහැ යන ගමන පිටිපස්ස යන කෙනා දන්නෙත් නැහැ. ඔක්කොම යනවා. එතකොට බුදුදහම ඇතුලේ කියන්නේ විමර්ශන බුද්ධිය. විමර්ශක සූත්‍රය කියලා සූත්‍රයක්ම තියෙනවා. යමක් පිළිගන්නවා නම් විමසා බලා පිළිගන්න. එතකොට අර කිසියම් දෙයක් දිගටම මෙතෙක්කල් පැවතුනායයි කියලා බාර ගැනීම පිළිබඳව දීර්ඝ කාලීනව පැවතීම නිසාම ඒ නිවැරදියයි කියලා භාවිතා කිරීම බුදුදහම මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා.